Hi. Hi, hi. Hi. Good morning. Good morning. Good morning. කොහොමද යාළුවනේ මේ ඉතින් මම ඔයාලට පෝස්ට් එකක් දැම්මා මේ බබාගේ බර්ත්ඩේ එකේ vlog එකක් අරන් එනවා කියලා. ඇත්තමයි අපිට කේක් කනම්ම මුකුත් අපි මේ පාර කපන්න තීරණය කරේ නැහැ. මොකද බබාගේ උපන්දිනේ දවසේ අපිට වෙඩින් එකක් තිබ්බා අනුරාධපුරේ. ඉතින් අපි ගොඩක් සතුටින් හිටියේ මොකද අනුරාධපුරේ යන්න එහෙම chance එකක් අපිට හම්බ වෙන නිසා මේ බබාගේ උපන්දිනේ නිසා ජයසිරි මහ බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන එන්න ගිය පාරත් අපි ගියා බබාගේ උපන්දිනේට. මේ පාරත් මේ අපිට යන්න පුළුවන් වෙච්ච එක ගැන අපි ගොඩක් සතුටින් හිටියේ. නමුත් යන අතරමඟදී අපේ වාහනේ ඇක්සිඩන්ට් වුණා. මේ ඒ හින්දා වීඩියෝස් මොනවත් කරගන්න බැරි වුණා. මම පොඩි වීඩියෝස් ක්ලිප් ටිකක් එකතු කරලා අපි ගියපු ගමනේ පුංචි දේවල් ටිකක් එකතු කරලා මේ ඕගොල්ලන්ට මේ බලන්න පොඩි වීඩියෝ එකක් හැදුවා. ඉතින් එහෙම තමයි නේද ජීවිතය අර. මේ අපේ ගෙවෙන්නේ මන් දන්නේ අමාරුම කාල කීපයක්. පුතේ මේ අමාරුවෙන් තමයි මේ දවස් ටිකේ අපි බොහොම ඉවසීමෙන් වැඩ කරන්නේ. තරහ යනවා මටත් කේන්ති යනවා හරියට. ඉතින් මේ දුවත් එක්ක මේ දවස් ටිකේ එහෙම තමයි යන්නේ. මේ ඉතින් බලන්න මම පුංචි වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරන් ආවා. මම සම්පූර්ණ වීඩියෝ එක අරන් එන්නම් කියලා හිටියේ මොකද මම බබෙක් එක්ක ට්‍රැවල් කරනකොට මම කරන දේවල් ඒවා මොනවාද කියලා. ඉතින් ඒ මුකුත් කරගන්න බැරි වුණා මේ අපිට මේ දවස් ටිකේ මම කලිනුත් කියවනේ ටිකක් කරදරයි. ඉතින් ඒ හින්දා ඒ මොන්දේ මගේ කැමරා ෆෝන් එකත් කැඩුනා. ඉතින් බලමු නේද ඉස්සරහට අපි හොඳ විදිහකට සිද්ධ වෙයි කියලා හිතනවා වැස්සත් එක්ක එහි දවස්වල යන අපි ඔක්තෝබර් 16 බබාගේ බර්ත්ඩේ එක තිබ්බේ. ඒ දවස්වල නම් ලොකුවට වැස්සක් තිබ්බේ නැහැ. මම මේ වීඩියෝ එක කරනකොට නම් සෑහෙන්න වහිනවා. ඉතින් මොන හරි දෙයක් පටන් ගත්තොත් හැමදේම අතරමඟ නවතිනවා මගේ ජීවිතේ හැටි වෙන්නේ නැති මොකක් හරි පෙර කරපු අකුසල කර්මයක්වත්ද දන්නේ නැහැනේ. ඉතින් පුංචි වීඩියෝ ක්ලිප්ස් ටිකක් එකතු කරගත්තා. ඔයාලට බලන්න බබාගේ බර්ත්ඩේ එකට එයාටත් කවදා හරි මතකයක් විදිහට තියෙන්න. ඉතින් මේ වීඩියෝ එකේ මම ඒ ටික ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ටිලනේකලා බයි කිය. Bye. වීඩියෝ එක බලන්න කිය. වීඩියෝ එක බලන්න. ලයික් කරන්න. ලයික් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. කිය. අති ෆ්ලයින් කිස් එකක් දෙන්න. හරි. අපි නැවතිලා හිටපු තැන උදේ වරුවේ මම මේ ගත්තේ පාන්දර උදේ 5ට විතර මේ උදේම නැගිටලා අපි ජයසිරි මහ බෝධීන් වහන්සේ වඳින්න යන්න තමයි මේ ලෑස්ති වුනේ. අපි නැවතිලා හිටියේ සියම් නිකේතනයේ කියන ඒ ස්ථානයේ හරිම නිස්කලංකයි හරිම ලස්සන හරිම හොඳයි එතන හිටපු ස්ටාෆ් එකත් මේ තියෙන ජයසිරි මහ බෝධීන් වහන්සේ මෙතන හරි පුදුම දෙයක් සිද්ධ වුණා මේ බබාට අහම්බෙන් පිළිආර පාත්‍රයක් හම්බුණා පූජා කරන්න කියලා. ඉතින් ඒකත් හිතට ලොකු සනසීමක් දැනුණා. දරුවට ඉතින් අපිට හදාගෙන දෙන්න වෙලාවක් තිබ්බේ නෑනේ. එහෙනම් හරි එයා ලොකු පිනක් කරලා තියෙනවා කියලා. එහෙම හරි. ඉතින් දැන් එතනත් වැඳ පුදාගෙන අපි මේ යනවා රුවන්වැලි මහා සෑය එතන වැඳ පුදා ගන්න ආපු එකේ අපි එකත් කරගන්න අපි කොහොමද 10 වෙනකොට යන්න ඕනි හොටෙල් එකට. අපේ ටාගට් එක 10:10 වෙනකොට යන්න. ඉතින් ඒ හින්දා අපි ඇඳගෙන අපි නැවතිලා හිටපු තැන ඇඳගෙන පොඩි මේකප් එකක් දාගන්න මම සැලූන් එකක් හොයාගන්නත් ඕනේ. දැන් කලින් ආව නම් අපිට සැලූන් එකක් බුක් කරගන්න තිබ්බා. නමුත් දැන් ඒක කරගන්න බෑ. උදේ හොයාගන්න වෙන්නේ. ඉතින් ඒ හින්දා ටක් ගාලා ගිහිල්ලා දැන් ලෑස්ති වෙන්න ඕනේ. එහෙම තමයි නේද ජීවිතේ. ඉතින් හිතපු නැති දේවල් තමයි මේ මාස කිහිපය තුළ මේ අවුරුද්ද පුරාවටම අපිට සිද්ධ වුනේ. කොහොමද මට ලොකු සතුටක් සිතට සහනයක් දැනුණා. මට අනුරාධපුරයට ඇවිල්ලා මේ රුවන්වැලි මහා සෑය වන්දනා කරගන්නත් ජයසිරි මහ බෝධීන් වහන්සේ වන්දනා කරගන්නත් හම්බෙච්ච. බලන්නකෝ උදේ පාන්දර කියලා නෑ හරියට සෙනග. මේ 6:00 7ට විතර ඇති පුදුම සෙනගක් හිටියේ.
ඉතින් එහෙමම අපි ලෑස්ති වෙලා ඔන්න වෙඩින් එකට ආවා. එතකොට පෝරුවේ සෙරමනිස් වෙඩින් එක තිබ්බේ අනුරාධපුරේ ෆාම් ගාඩන් හොටෙල් එකේ. මේ ලොකු පිරිසක් හිටියා. ඉතින් ඇවිල්ලා හරි රස්නේ. අවුදෙන් කොහමද මේ 10 අමාට්ට විතර ඇති. හරිම රස්නේ. මේ ඉන්න බෑ. මේ ඉන්නේ මගේ නෑනා. මගේ ලොකු අයියාගේ වයිෆ්. කට්ටි පස්සේ වෙලාවක මම ඔයාලට හඳුන්වලා දෙන්නම්. ඉතින් දුකත් සතුටත් එක්ක ගෙවුණු දවස් කීපයක් තමයි මේ හොටෙල් එක ඇතුළත් හරි ලස්සනයි එළියත් හරි ලස්සනයි මම හිතන්නේ අලුත් වැඩියා කටයුතු කරන මේ දවස්වල හොටෙල් එකේ. ඉතින් කාලෙකින් අපි හැමෝම හම්බ වුණා කාලෙකින් සතුටු වුණා. නමුත් අර හිත යට පොඩි දෙයක් සිද්ධ වුණා. මොකද මේ අපි ඇක්සිඩන්ට් එකකට මුණ දුන්න හින්දා මේ හොටෙල් එක ඇතුලේ අපි මේ කමක් නැහැ කොහොම හරි මට ඕනි උනේ මගේ දරු පැටියව අපේ දරු පැටියව අනුරාධපුර ජයසිරි මහ බෝධීන් වහන්සේ ගාවට යන්න වන්දනාමාන කරගන්න. ඉතින් ඒක මට කරගන්න පුළුවන් වෙච්ච එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා. ගොඩාක් සතුටුයි. ඉතින් වෙඩින් එකට කිව්වට ඒ අක්කටයි අයියටත් ගොඩාක් පිං. එහෙනම් ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න. thank you බලනවාට.